හොඳයි සිල්වරටම සුබ දවසක් ලැබෙනවා. අද මේ වීඩියෝ එකට. ඉතින් මේ වීඩියෝ කරා මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නිවැරදිව කොහොමද අපි වෙබ්සයිට් එකක් හදාගන්නේ කියලා. ඉතින් මේ වෙබ්සයිට් එක හදාගද්දී ඔයාලට සාමාන්‍ය ප්‍රධාන වශයෙන්ම යූස් කරන්න පුළුවන් content management system වර්ග කිහිපයක් අපිට බලා ගන්න පුළුවන්. ඉතින් පළවෙනි එක තමයි ගොඩාක් අය දන්න WordPress කියන platform එක. ඉතින් වාට දෙන්නේ මෙතන wordpress.com එකට ඇවිල්ලා අපිට මෙතනදී හදා ගන්න පුළුවන් සයිට් එකක්. එහෙම නැත්නම් WordPress එකේ තියෙන යාලගේ WordPress org එකේ තියෙන මේ source code එක කරා වාට ඒ විදිහට හදා ගන්න පුළුවන් වෙබ්සයිට් එකක්. ඉතින් අපිට මේ wordpress.com එකේ වෙබ්සයිට් එකක් හදනවා නම් අපිට free හදා ගන්න පුළුවන්. ඉතින් ගොඩක්ම limitation සහිත තමයි මේකදී අපිට free හදා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔයාලට පුළුවන් මෙතන wordpress.org එක කරා වෙබ්සයිට් එකක් හදා ගන්න. ඉතින් මේ ටීම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ Weebly කියන platform එක කරා වෙබ්සයිට් එකක් හදා ගන්න. ඉතින් ඔයාලට පුළුවන් Weebly කියලා search කරගන්න. Weebly වලට අමතරව ඔයාලට Wix වගේ platform එකක් මේක සඳහා ඔයාලට use කරන්න පුළුවන්. ඉතින් online stock වගේ හදනවා නම් ඔයාලට Shopify වගේ site එකකුත් ඔයාලට මෙතන භාවිත කරන්න හැකියාව තියෙනවා. දැන් විතර අපිට පුළුවන් Weebly එකට මේ ආකාරයට එන්න. Weebly එකට ගිහලා වඩ පුළුවන් මෙන්න මෙතන මේ sign up button එකට ක්ලික් කරගන්න. ඉතින් අපිට බලා ගන්න පුළුවන් sign up වෙන form එකක්. ඉතින් ඔයාලට පුළුවන් මෙතන තමන්ගේ first name, last name, සාමාන්‍ය මෙතන email address එක enter කරලා password එක හදාගෙන වඩ පුළුවන් මෙතන. control කියන බටන් එකට ක්ලික් කරලා වඩ තමන්ගේ account එක create කරගන්න හැකියාව තියෙනවා. ඊට පස්සේ පුළුවන් මෙතන ඇග්‍රීමන්ට් එකට ක්ලික් කරලා ටික් එක දාලා ඔයාලා බලන්න අවශ්‍ය නම් බලන්න පුළුවන්. ඊට පස්සේ මෙතන කන්ට්‍රි බටන් එක ක්ලික් කරලා අපිට පුළුවන් මේ ආකාරයට account එක ක්‍රියේට් කරගන්න. ඉතින් පුළුවන් අපිට මෙතන I just need a website කියන උඩ ක්ලික් කරලා
මේ ආකාරයට අපිට ඉදිරියට යන්න පුළුවන්. ඉතින් මෙතන පුළුවන් select a theme කියන තැන ඔයාලට පුළුවන් කැමති theme එකක් ඔයාලට මෙතනදී pick කරගන්න පුළුවන්. ඒ විදිහට මෙතන theme preview එක අපිට බලා ගන්න පුළුවන්. මෙන්න මේ වගේ තමයි මේකේ preview එක තියෙන්නේ. ඊළඟට මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් start editing කියන එකක් තියෙනවා. මෙන්න උඩ අපිට click කරගන්න පුළුවන්. ඉතින් ඔය විදිහට click කරගත්තට පස්සේ අපිට main editor කියලා මේකට වෙනම අපිට page එකකට load වෙයි. ඊට අපිට පුළුවන් මේකේ domain name එකක් ඔයාලට මේ select කරගන්න පුළුවන්. ඒ වගේම ඔයාලට domain එකක් already තියෙනවා නම් ඔයාලට පුළුවන් කිසිම ගැටලුවකින් තොරව Weebly එකට තමන්ගේ domain එක connect කරලා use කරන්න හැකියාව තියෙනවා. ඊට පස්සේ අපිට මෙතන මෙයාලා sub domain එකක් ලබා දෙනවා. ඔයාලට පුළුවන් sub domain එක මෙතන choose කෙනෙකුට click කරගන්න. ඊට පස්සේ ඔයාලට මේ විදිහට බලා ගන්න පුළුවන් domain එක set up වෙලා තියෙනවා. මෙතන done කෙනෙකුට click කරගන්න විතරයි තියෙන්නේ. ඊට පස්සේ ඔයාලට මෙතන අපිට පුළුවන් තමන්ගේ site එක අපිට අවශ්‍ය විදිහට customize කරගන්න. මේකදී අපිට ඉතාමත්ම easy build එකක් තමයි තියෙන්නේ. ඉතින් මේකේ තියෙන මේ elements tools වගේ දේවල් භාවිත කරලා ඔයාලට පුළුවන් තමන්ගේ site එක ඔයාලට ඕන විදිහට customize කරගන්න හැකියාව තියෙනවා. මෙතන basics ගියාට පස්සේ අපිට මෙතන මේ එකේ තියෙන text ඒ වගේම image, slide flow, ඒ වගේම contact form, embedded code, map, gallery වගේ අපිට මෙතන බලා ගන්න පුළුවන්. දේවල් ටික තියෙන වගේම structure එකට වලට ගියාට පස්සේ එතනත් අපිට මේ විදිහට බලා ගන්න පුළුවන් option ටිකක් තියෙනවා. වගේ media වලට ගියාට පස්සේ මේ වගේ අපිට e-commerce වලට අදාළ elements වගේ දේවල් අපිට මෙතන බලා ගන්න පුළුවන්. හොඳයි සිල්වරටම සුබ දවසක් ලැබෙන්න අද මේ වීඩියෝ එක. ඉතින් මේ වීඩියෝ කරා මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නිවැරදිව කොහොමද අපි වෙබ්සයිට් එකක් හදාගන්නේ කියලා. ඉතින් මේ වෙබ්සයිට් එක හදාගද්දී ඔයාලට සාමාන්‍ය ප්‍රධාන වශයෙන්ම යූස් කරන්න පුළුවන් content management system වර්ග කීපයක් අපිට බලා ගන්න පුළුවන්. ඉතින් පළවෙනි එක තමයි ගොඩාක් අය දන්න WordPress කියන platform එක. ඉතින් ඔයාලට තියෙන්නේ මෙතන wordpress.com එකට ඇවිල්ලා අපිට මෙතනදී හදා ගන්න පුළුවන් site එකක්. එහෙම නැත්නම් WordPress එකේ තියෙන යාලගේ WordPress org එකේ තියෙන මේ source code එක කරා ඔයාලට ඒ විදිහට හදා ගන්න පුළුවන් වෙබ්සයිට් එකක්. ඉතින් අපිට මේ wordpress.com එකේ වෙබ්සයිට් එකක් හදනවා නම් අපිට free හදා ගන්න පුළුවන්. ඉතින් ගොඩක්ම limitation සහිත තමයි මේකදී අපිට free හදා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔයාලට පුළුවන් මෙතන wordpress.org එක කරා වෙබ්සයිට් එකක් හදා ගන්න. ඉතින් මේ ටීම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ Weebly කියන platform එක කරා වෙබ්සයිට් එකක් හදා ගන්න. ඉතින් ඔයාලට පුළුවන් Weebly කියලා search කරගන්න. Weebly වලට අමතරව ඔයාලට Wix වගේ platform එකක් මේක සඳහා ඔයාලට use කරන්න පුළුවන්. ඉතින් online stock වගේ හදනවා ඔයාලට Shopify වගේ site එකකුත් ඔයාලට මෙතන භාවිත කරන්න හැකියාව තියෙනවා.
දැන් විතර අපිට පුළුවන් Weebly එකට මේ ආකාරයට එන්න. Weebly එකට වඩා පුළුවන් මෙන්න මෙතන මේ sign up බටන් එකට ක්ලික් කරගන්න. ඉතින් බ්‍රේසර් බලා ගන්න පුළුවන් sign up වෙන form එකක්. ඉතින් ඔයාලට පුළුවන් මෙතන තමන්ගේ first name, last name, සාමාන්‍ය මෙතන email address එක enter කරලා password එක හදාගෙන ඔයාලට පුළුවන් මෙතන control කියන බටන් එක ක්ලික් කරලා ඔයාලට තමන්ගේ account එක create කරගන්න හැකියාව තියෙනවා. ඊට පස්සේ පුළුවන් මෙතන ඇග්‍රීමන්ට් එකට ක්ලික් කරලා ටික් එක දාලා ඔයාලා බලන්න අවශ්‍ය නම් බලන්න පුළුවන්. ඊට පස්සේ මෙතන කන්ට්‍රි බටන් එක ක්ලික් කරලා අපිට පුළුවන් මේ ආකාරයට account එක ක්‍රියේට් කරගන්න. इस पुलाव අපිට මෙතන I just need a website කියන උඩ ක්ලික් කරලා මේ ආකාරයට අපිට ඉදිරියට යන්න පුළුවන්. ඉතින් මෙතන පුළුවන් select theme කියන තැන ඔයාලට පුළුවන් කැමති theme එකක් ඔයාලට මෙතනදී pick කරගන්න පුළුවන්. ඒ විදිහට මෙතන theme preview එක අපිට බලා ගන්න පුළුවන්. මෙන්න මේ වගේ තමයි මේකේ preview එක තියෙන්නේ. ඊළඟට මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් start editing කියන එකක් තියෙනවා. මෙන්න මේකට අපිට ක්ලික් කරගන්න පුළුවන්. ඉතින් ඔය විදිහට ක්ලික් කරගත්තා පස්සේ අපිට main editor කියලා මෙයාකට වෙනම අපිට page එකකට load වෙයි. ඊට අපිට පුළුවන් මෙතන domain name එකක් ඔයාලට මේ select කරගන්න පුළුවන්. ඒ වගේම ඔයාලට domain එකක් already තියෙනවා නම් ඔයාලට පුළුවන් කිසිම ගැටලුවකින් තොරව Weebly එකට තමන්ගේ domain එක connect කරලා use කරන්න හැකියාව තියෙනවා. ඊට පස්සේ අපිට මෙතන මෙයාලා සබ් ඩොමේන් එකක් ලබා දෙනවා. ඔයාලට පුළුවන් සබ් ඩොමේන් එක මෙතන choose කෙනෙකුට ක්ලික් කරගන්න. ඊට පස්සේ ඔයාලට මේ විදිහට බලා ගන්න පුළුවන් ඩොමේන් එක set up වෙලා තියෙනවා. මෙතන done කෙනෙකුට ක්ලික් කරගන්න විතරයි තියෙන්නේ. ඊට පස්සේ ඔයාලට මෙතන
අපිට පුළුවන් තමන්ගේ සයිට් එක අපිට අවශ්‍ය විදිහට කස්ටමයිස් කරගන්න මේකදී අපිට ඉතාමත්ම easy build එකක් තමයි තියෙන. ඉතින් මේකේ තියෙන මේ elements tools වගේ දේවල් භාවිත කරලා වට පුළුවන් තමන්ගේ සයිට් එක ඔයාලට ඕන විදිහට කස්ටමයිස් කරගන්න හැකියාව දෙනවා. මෙතන basics ගියාට පස්සේ අපිට මෙතන මේ එකේ තියෙන text ඒ වගේම image slide flow ඒ වගේම contact form embedded code map gallery වගේ අපිට මෙතන බලා ගන්න පුළුවන් දේවල් ටික තියෙන. ඒ වගේම structure එකට වලට ගියාට පස්සේ එතනත් අපිට මේ විදිහට බලා ගන්න පුළුවන් option ටිකක් තියෙනවා. වගේ media වලට ගියාට පස්සේ මේ වගේ අපිට e-commerce වලට අදාළ elements වගේ දේවල් අපිට මෙතන බලා ගන්න පුළුවන්. හොඳයි ඉස්සෙල්ලාටම සුබ දවසක් ලැබෙන්න. අද මේ වීඩියෝ එක. ඉතින් මේ වීඩියෝ කරා මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නිවැරදිව කොහොමද අපි වෙබ්සයිට් එකක් හදාගන්නේ කියලා. ඉතින් මේ වෙබ්සයිට් එක හදාගද්දී ඔයාලට සාමාන්‍ය ප්‍රධාන වශයෙන්ම යූස් කරන්න පුළුවන් content management system වර්ග කිහිපයක් අපිට බලා ගන්න පුළුවන්. ඉතින් පළවෙනි එක තමයි ගොඩාක් අය දන්න WordPress කියන platform එක. ඉතින් වාට තියෙන්නේ මෙතන wordpress.com එකට ඇවිල්ලා අපිට මෙතනදී හදාගන්න පුළුවන් සයිට් එකක්. එහෙම නැත්නම් WordPress එකේ තියෙන යාලගේ WordPress org එකේ තියෙන මේ source code එක කරා වලට ඒ විදිහට හදාගන්න පුළුවන් වෙබ්සයිට් එකක්. ඉතින් අපිට මේ wordpress.com එකේ වෙබ්සයිට් එකක් හදනවා නම් අපිට free හදාගන්න පුළුවන්. ඉතින් ගොඩක්ම limitation සහිත තමයි මේකදී අපිට free හදාගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔයාලට පුළුවන් මෙතන wordpress.org එක කරා වෙබ්සයිට් එකක් හදාගන්න. ඉතින් මේ ටීම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ Weebly කියන platform එක කරා වෙබ්සයිට් එකක් හදාගන්න ඇති. ඉතින් ඔයාලට පුළුවන් Weebly කියලා search කරගන්න. Weebly වලට අමතරව ඔයාලට Wix වගේ platform එකක් මේක සඳහා ඔයාලට use කරන්න පුළුවන්. ඉතින් online store එකක් වගේ හදනවා නම් ඔයාලට Shopify වගේ site එකකුත් ඔයාලට මෙතන භාවිත කරන්න හැකියාව තියෙනවා. දැන් විතර අපිට පුළුවන් Weebly එකට මේ ආකාරයට එන්න. Weebly එකට වඩා පුළුවන් මෙන්න මෙතන මේ sign up බටන් එකට ක්ලික් කරගන්න. ඉතින් බ්‍රවුසර් බලා ගන්න පුළුවන් sign up වෙන form එකක්. ඉතින් ඔයාලට පුළුවන් මෙතන තමන්ගේ first name last name සාමාන්‍ය මෙතන email address එක enter කරලා password එක හදාගෙන ඔයාලට පුළුවන් මෙතන control කියන බටන් එක ක්ලික් කරලා ඔයාලට තමන්ගේ account එක create කරගන්න හැකියාව තියෙනවා. ඊට පස්සේ පුළුවන් මෙතන ඇග්‍රීමන්ට් එකට ක්ලික් කරලා ටික් එක දාලා ඔයාලා බලන්න අවශ්‍ය නම් බලන්න පුළුවන්.
ඊට පස්සේ මෙතන කන්ට්‍රි බටන් එක ක්ලික් කරලා අපිට පුළුවන් මේ ආකාරයට account එක ක්‍රියේට් කරගන්න. ඊට පුළුවන් අපිට මෙතන I just need a website කියන උඩ ක්ලික් කරලා මේ ආකාරයට අපිට ඉදිරියට යන්න පුළුවන්. ඉතින් මෙතන පුළුවන් select a theme කියන තැන ඔයාලට පුළුවන් කැමති theme එකක් ඔයාලට මෙතනදී pick කරගන්න පුළුවන්. ඒ විදිහට මෙතන theme preview එක අපිට බලා ගන්න පුළුවන්. මෙන්න මේ වගේ තමයි මේකේ preview එක තියෙන්නේ. ඊළඟට මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් start editing කියන එකක් තියෙනවා. මෙන්න මේකට අපිට ක්ලික් කරගන්න පුළුවන්. ඉතින් ඔය විදිහට ක්ලික් කරගත්තා පස්සේ අපිට main editor කියලා මෙයාකට වෙනම අපිට page එකකට load වෙයි. ඊට අපිට පුළුවන් මෙතන domain name එකක් ඔයාලට මේ select කරගන්න පුළුවන්. ඒ වගේම ඔයාලට domain එකක් already තියෙනවා නම් ඔයාලට පුළුවන් කිසිම ගැටලුවකින් තොරව Weebly එකට තමන්ගේ domain එක connect කරලා use කරන්න කියලා තියෙනවා. ඊට පස්සේ අපිට මෙතන මෙයාලා sub domain එකක් ලබා දෙනවා. ඔයාලට පුළුවන් sub domain එක මෙතන choose කියන උඩ ක්ලික් කරගන්න. ඊට පස්සේ ඔයාලට මේ විදිහට බලා ගන්න පුළුවන් domain එක set up වෙලා තියෙනවා. මෙතන done කියන උඩ ක්ලික් කරගන්න ඉතරයි තියෙන්නේ. ඊට පස්සේ ඔයාලට මෙතන අපිට පුළුවන් තමන්ගේ site එක අපිට අවශ්‍ය විදිහට customize කරගන්න. මේකදී අපිට ඉතාමත්ම easy build එකක් තමයි තියෙන්නේ. ඉතින් මේකේ තියෙන මේ elements tools වගේ දේවල් භාවිත කරලා ඔයාලට පුළුවන් තමන්ගේ site එක ඔයාලට ඕන විදිහට කස්ටමයිස් කරගන්න හැකියාව තියෙනවා. මෙතන basics ගියාට පස්සේ අපිට මෙතන මේ එකේ තියෙන text ඒ වගේම image, slide flow, ඒ වගේම contact form, embedded code, map, gallery වගේ අපිට මෙතන බලා ගන්න පුළුවන්. දේවල් ටික තියෙන වගේම structure එකට වලට ගියාට පස්සේ එතනත් අපිට මේ විදිහට බලා ගන්න පුළුවන් option ටිකක් තියෙනවා. වගේ media වලට ගියාට පස්සේ මේ වගේ අපිට e-commerce වලට අදාළ elements වගේ දේවල් අපිට මෙතන බලා ගන්න පුළුවන්. හොඳයි ඉස්සෙල්ලාටම සුබ දවසක් ලැබෙනවා. අද මේ වීඩියෝ එකට. ඉතින් මේ වීඩියෝ කරා මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නිවැරදිව කොහොමද අපි වෙබ්සයිට් එකක් හදාගන්නේ කියලා. ඉතින් මේ වෙබ්සයිට් එක හදාගද්දී ඔයාලට සාමාන්‍ය ප්‍රධාන වශයෙන්ම යූස් කරන්න පුළුවන් content management system වගේ කීපයක් අපිට බලා ගන්න පුළුවන්. ඉතින් පළවෙනි එක තමයි ගොඩක් අය දන්න WordPress කියන platform එක. ඉතින් වාට තියෙන්නේ මෙතන wordpress.com එකට ඇවිල්ලා අපිට මෙතනදී හදා ගන්න පුළුවන් site එකක්. එහෙම නැත්නම් WordPress එකේ තියෙන යාලගේ WordPress org එකේ තියෙන මේ source code එක කරා වාට ඒ විදිහට හදා ගන්න පුළුවන් website එකක්. ඉතින් අපිට මේ wordpress.com එකේ website එකක් හදනවා නම් අපිට free හදා ගන්න පුළුවන්. ඉතින් ගොඩක්ම limitation සහිත තමයි මේකදී අපිට free හදා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔයාලට පුළුවන් මෙතන wordpress.org කරා website එකක් හදා ගන්න. ඉතින් මේ ටීම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ
Weebly කියන platform එක කරා website එකක් හදාගන්න ඇති. ඉතින් ඔයාලට පුළුවන් Weebly කියලා search කරගන්න. Weebly එකට අමතරව ඔයාලට Wix වගේ platform එකක් මේක සඳහා ඔයාලට use කරන්න පුළුවන්. ඉතින් online stock වගේ හදනවා නම් ඔයාලට Shopify වගේ site එකකුත් ඔයාලට සඳහා භාවිත කරන්න හැකියාව තියෙනවා. දැන් විතර අපිට පුළුවන් Weebly එකට මේ ආකාරයට එන්න. Weebly එකට ගිහලා වඩ පුළුවන් මෙන්න මෙතන මේ sign up button එකට ක්ලික් කරගන්න. ඉතින් බ්‍රේසර් බලා ගන්න පුළුවන් sign up වෙන form එකක්. ඉතින් ඔයාලට පුළුවන් මෙතන තමන්ගේ first name, last name, සාමාන්‍ය මෙතන email address එක enter කරලා password එක හදාගෙන වඩ පුළුවන් මෙතන. control කියන බටන් එක ක්ලික් කරලා ඔයාලට සාමාන්‍ය account එක create කරගන්න හැකියාව තියෙනවා. ඊට පස්සේ පුළුවන් මෙතන ඇග්‍රීමන්ට් එකට ක්ලික් කරලා ටික් එක දාලා ඔයාලා බලන්න අවශ්‍ය නම් බලන්න පුළුවන්. ඊට පස්සේ මෙතන කන්ට්‍රි බටන් එක ක්ලික් කරලා අපිට පුළුවන් මේ ආකාරයට account එක ක්‍රියේට් කරගන්න. ඉතින් පුළුවන් අපිට මෙතන I just need a website කියන උඩ ක්ලික් කරලා මේ ආකාරයට අපිට ඉදිරියට යන්න පුළුවන්. ඉතින් මෙතන පුළුවන් select theme කියන තැන ඔයාලට පුළුවන් කැමති theme එකක් ඔයාලට මෙතනදී pick කරගන්න පුළුවන්. ඒ විදිහට මෙතන theme preview එක අපිට බලා ගන්න පුළුවන්. මෙන්න මේ වගේ තමයි මේකේ preview එක තියෙන්නේ. ඊළඟට මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් start editing කියන එකක් තියෙනවා. මෙන්න මේකට අපිට ක්ලික් කරගන්න පුළුවන්. ඉතින් ඔය විදිහට ක්ලික් කරගත්තට පස්සේ අපිට main editor කියලා මේකට වෙනම අපිට page එකකට load වෙයි.
ඊට පස්සේ අපිට පුළුවන් මෙතන domain name එකක් ඔයාලට මේ select කරගන්න පුළුවන්. ඒ වගේම ඔයාලට domain එකක් already තියෙනවා නම් ඔයාලට පුළුවන් කිසිම ගැටලුවකින් තොරව Weebly එකට තමන්ගේ domain එක connect කරලා use කරන්න කියලා තියෙනවා. ඊට පස්සේ අපිට මෙතන මෙයාලා sub domain එකක් ලබා දෙනවා. ඔයාලට පුළුවන් sub domain එක මෙතන choose කෙනෙකුට click කරගන්න. ඊට පස්සේ ඔයාලට මේ විදිහට බලා ගන්න පුළුවන් domain එක set up වෙලා තියෙනවා. මෙතන done කෙනෙකුට click කරගන්න ඉතරයි තියෙන්නේ. ඊට පස්සේ ඔයාලට මෙතන අපිට පුළුවන් තමන්ගේ site එක අපිට අවශ්‍ය විදිහට customize කරගන්න. මේකදී අපිට ඉතාමත්ම easy build එකක් තමයි තියෙන්නේ. ඉතින් මේකේ තියෙන මේ elements tools වගේ දේවල් භාවිත කරලා ඔයාලට පුළුවන් තමන්ගේ site එක ඔයාලට ඕන විදිහට customize කරගන්න හැකියාව තියෙනවා. මෙතන basics ගියාට පස්සේ අපිට මෙතන මේ එකේ තියෙන text ඒ වගේම image, slide flow, ඒ වගේම contact form, embedded code, map, gallery වගේ අපිට මෙතන බලා ගන්න පුළුවන්. දේවල් ටික තියෙන වගේම structure එකට වලට ගියාට පස්සේ එතනත් අපිට මේ විදිහට බලා ගන්න පුළුවන් option ටිකක් තියෙනවා. වගේ media වලට ගියාට පස්සේ මේ වගේ අපිට e-commerce වලට අදාළ elements වගේ දේවල් අපිට මෙතන බලා ගන්න පුළුවන්. හොඳයි ඉස්සෙල්ලාටම සුබ දවසක් ලැබෙනවා. අද මේ වීඩියෝ එකට. ඉතින් මේ වීඩියෝ කරා මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නිවැරදිව කොහොමද අපි වෙබ්සයිට් එකක් හදාගන්නේ කියලා. ඉතින් මේ වෙබ්සයිට් එක හදාගද්දී ඔයාලට සාමාන්‍ය ප්‍රධාන වශයෙන්ම යූස් කරන්න පුළුවන් content management system වර්ග කිහිපයක් අපිට බලා ගන්න පුළුවන්. ඉතින් පළවෙනි එක තමයි ගොඩාක් අය දන්න WordPress කියන platform එක. ඉතින් ඔයාලට තියෙන්නේ මෙතන wordpress.com එකට ඇවිල්ලා අපිට මෙතනදී හදා ගන්න පුළුවන් site එකක්. එහෙම නැත්නම් WordPress එකේ තියෙන යාලගේ WordPress org එකේ තියෙන මේ source code එක කරා ඔයාලට ඒ විදිහට හදා ගන්න පුළුවන් website එකක්. ඉතින් අපිට මේ wordpress.com එකේ website එකක් හදනවා නම් අපිට free හදා ගන්න පුළුවන්. ඉතින් ගොඩක්ම limitation සහිත තමයි මේකදී අපිට free හදා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔයාලට පුළුවන් මෙතන wordpress.org එක කරා website එකක් හදා ගන්න. ඉතින් මේ ටීම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ Weebly කියන platform එක කරා website එකක් හදා ගන්න. ඉතින් ඔයාලට පුළුවන් Weebly කියලා search කරගන්න. Weebly වලට අමතරව ඔයාලට Wix වගේ platform එකක් මේක සඳහා ඔයාලට use කරන්න පුළුවන්. ඉතින් online stock වගේ හදනවා නම් ඔයාලට Shopify වගේ site එකකුත් ඔයාලට මෙතන භාවිත කරන්න හැකියාව තියෙනවා. දැන් විතර අපිට පුළුවන් Weebly එකට මේ ආකාරයට එන්න. Weebly එකට ගිහලා වඩ පුළුවන් මෙන්න මෙතන මේ sign up බටන් එකට ක්ලික් කරගන්න. ඉතින් අපිට බලා ගන්න පුළුවන් sign up වෙන form එකක්. ඉතින් ඔයාලට පුළුවන් මෙතන තමන්ගේ first name, last name සාමාන්‍ය මෙතන email address එක enter කරලා password එක හදාගෙන වඩ පුළුවන් මෙතන.
කන්ට්‍රෝල් කියන බටන් එක ක්ලික් කරලා වට තමන්ගේ account එක ක්‍රියේට් කරගන්න හැකියාව තියෙනවා. ඊට පස්සේ පුළුවන් මෙතන ඇග්‍රීමන්ට් එකට ක්ලික් කරලා ටික් එක දාලා වල බලන්න අවශ්‍ය නම් බලන්න පුළුවන්. ඊට පස්සේ මෙතන කන්ට්‍රි බටන් එක ක්ලික් කරලා අපිට පුළුවන් මේ ආකාරයට account එක ක්‍රියේට් කරගන්න. ඊට පුළුවන් අපිට මෙතන I just need a website කියන උඩ ක්ලික් කරලා මේ ආකාරයට අපිට ඉදිරියට යන්න පුළුවන්. ඉතින් මෙතන පුළුවන් select a theme කියන තැන ඔයාලට පුළුවන් කැමති theme එකක් ඔයාලට මෙතනදී pick කරගන්න පුළුවන්. ඒ විදිහට මෙතන theme preview එක අපිට බලා ගන්න පුළුවන්. මෙන්න මේ වගේ තමයි මේකේ preview එක තියෙන්නේ. ඊළඟට මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් start editing කියන එකක් තියෙනවා. මෙන්න උඩ අපිට click කරගන්න පුළුවන්. ඉතින් ඔය විදිහට ක්ලික් කරගත්තට පස්සේ අපිට main editor කියලා මේකට වෙනම අපිට page එකකට load වෙයි. ඊට අපිට පුළුවන් මෙතන domain name එකක් ඔයාලට මේ select කරගන්න පුළුවන්. ඒ වගේම ඔයාලට domain එකක් already තියෙනවා නම් ඔයාලට පුළුවන් කිසිම ගැටලුවකින් තොරව Weebly එකට තමන්ගේ domain එක connect කරලා use කරන්න හැකියාව තියෙනවා. ඊට පස්සේ අපිට මෙතන මෙයාලා sub domain එකක් ලබා දෙනවා. ඔයාලට පුළුවන් sub domain එක මෙතන choose කියන උඩ ක්ලික් කරගන්න. ඊට පස්සේ ඔයාලට මේ විදිහට බලා ගන්න පුළුවන් domain එක set up වෙලා තියෙනවා. මෙතන done කියන උඩ ක්ලික් කරගන්න ඉතරයි තියෙන්නේ. ඊට පස්සේ ඔයාලට මෙතන අපිට පුළුවන් තමන්ගේ site එක අපිට අවශ්‍ය විදිහට customize කරගන්න. මේකදී අපිට ඉතාමත්ම easy build එකක් තමයි තියෙන්නේ. ඉතින් මේකේ තියෙන මේ elements tools වගේ දේවල් භාවිත කරලා ඔයාලට පුළුවන් තමන්ගේ site එක ඔයාලට ඕන විදිහට customize කරගන්න හැකියාව තියෙනවා. මෙතන basics ගියාට පස්සේ අපිට මෙතන මේ එකේ තියෙන text ඒ වගේම image, slide flow, ඒ වගේම contact form, embedded code, map, gallery වගේ අපිට මෙතන බලා ගන්න පුළුවන්. දේවල් ටික තියෙන වගේම structure එකට වලට ගියාට පස්සේ එතනත් අපිට මේ විදිහට බලා ගන්න පුළුවන් option ටිකක් තියෙනවා. වගේ media වලට ගියාට පස්සේ මේ වගේ අපිට e-commerce වලට අදාළ elements වගේ දේවල් අපිට මෙතන බලා ගන්න පුළුවන්. හොඳයි සිල්වරටම සුබ දවසක් ලැබෙන්න අද මේ වීඩියෝ එක. ඉතින් මේ වීඩියෝ කරා මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නිවැරදිව කොහොමද අපි වෙබ්සයිට් එකක් හදාගන්නේ කියලා.
ඉතින් මේ වෙබ්සයිට් එක හදාගද්දී ඔයාලට සාමාන්‍ය ප්‍රධාන වශයෙන්ම යූස් කරන්න පුළුවන් content management system වර්ග කීපයක් අපිට බලා ගන්න පුළුවන්. ඉතින් පළවෙනි එක තමයි ගොඩාක් අය දන්න WordPress කියන platform එක. ඉතින් වාට තියෙන්නේ මෙතන wordpress.com එකට ඇවිල්ලා අපිට මෙතනදී හදා ගන්න පුළුවන් site එකක්. එහෙම නැත්නම් WordPress එකේ තියෙන යාලගේ WordPress org එකේ තියෙන මේ source code එක කරා වලට ඒ විදිහට හදා ගන්න පුළුවන් website එකක්. ඉතින් අපිට මේ wordpress.com එකේ website එකක් හදනවා නම් අපිට free හදා ගන්න පුළුවන්. ඉතින් ගොඩක්ම limitation සහිත තමයි මේකදී අපිට free හදා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔයාලට පුළුවන් මෙතන wordpress.org එක කරා website එකක් හදා ගන්න. ඉතින් මේ ඉතින් මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ Weebly කියන platform එක කරා website එකක් හදා ගන්න. ඉතින් ඔයාලට පුළුවන් Weebly කියලා search කරගන්න. Weebly වලට අමතරව ඔයාලට Wix වගේ platform එකක් මේක සඳහා ඔයාලට use කරන්න පුළුවන්. ඉතින් online stock වගේ හදනවා ඔයාලට Shopify වගේ site එකකුත් ඔයාලට මෙතන භාවිත කරන්න හැකියාව තියෙනවා. දැන් විතර අපිට පුළුවන් Weebly එකට මේ ආකාරයට එන්න. Weebly එකට වඩා පුළුවන් මෙන්න මෙතන මේ sign up බටන් එකට ක්ලික් කරගන්න. ඉතින් බ්‍රේසර් බලා ගන්න පුළුවන් sign up වෙන form එකක්. ඉතින් ඔයාලට පුළුවන් මෙතන තමන්ගේ first name, last name, සාමාන්‍ය මෙතන email address එක enter කරලා password එක හදාගෙන ඔයාලට පුළුවන් මෙතන control කියන බටන් එකට ක්ලික් කරලා ඔයාලට තමන්ගේ account එක create කරගන්න හැකියාව තියෙනවා. ඊට පස්සේ පුළුවන් මෙතන ඇග්‍රීමන්ට් එකට ක්ලික් කරලා ටික් එක දාලා ඔයාලා බලන්න අවශ්‍ය නම් බලන්න පුළුවන්. ඊට පස්සේ මෙතන කන්ට්‍රි බටන් එක ක්ලික් කරලා අපිට පුළුවන් මේ ආකාරයට account එක ක්‍රියේට් කරගන්න. इस පුළුවන් අපිට මෙතන I just need a website කියන උඩ ක්ලික් කරලා මේ ආකාරයට අපිට ඉදිරියට යන්න පුළුවන්. ඉතින් මෙතන පුළුවන් select a theme කියන තැන ඔයාලට පුළුවන් කැමති theme එකක් ඔයාලට මෙතනදී පික් කරගන්න පුළුවන්.
ඒ විදිහට මෙතන තීම් ප්‍රිවිව් එක අපිට බලා ගන්න පුළුවන්. මෙන්න මේ වගේ තමයි මේකේ ප්‍රිවිව් එක තියෙන්නේ. ඊළඟට මෙතන ඔයාලා බලා ගන්න පුළුවන් ස්ටාර් එඩිටින් කියන එකක් තියෙනවා. මෙන්න මේකට අපිට ක්ලික් කරගන්න පුළුවන්. ඉතින් ඔය විදිහට ක්ලික් කරගත්තට පස්සේ අපිට මේන් එඩිටර් කියලා මේකට වෙනම අපිට පේජ් එකකට ලෝඩ් වෙයි. ඊට අපිට පුළුවන් මෙතන ඩොමේන් නේම් එකක් ඔයාලට මේ සිලෙක්ට් කරගන්න පුළුවන්. ඒ වගේම ඔයාලට ඩොමේන් එකක් ඔල්රෙඩි තියෙනවා නම් ඔයාලට පුළුවන් කිසිම ගැටලුවකින් තොරව Weebly එකට තමන්ගේ ඩොමේන් එක කනෙක්ට් කරලා යූස් කරන්න කියලා තියෙනවා. ඊට පස්සේ අපිට මෙතන මෙයාලා සබ් ඩොමේන් එකක් ලබා දෙනවා. ඔයාලට පුළුවන් සබ් ඩොමේන් එක මෙතන choose කෙනෙකුට ක්ලික් කරගන්න. ඊට පස්සේ ඔයාලට මේ විදිහට බලා ගන්න පුළුවන් ඩොමේන් එක සෙටප් වෙලා තියෙනවා. මෙතන done කෙනෙකුට ක්ලික් කරගන්න ඉදිරිය තියෙන්නේ. ඊට පස්සේ ඔයාලට මෙතන අපිට පුළුවන් තමන්ගේ සයිට් එක අපිට අවශ්‍ය විදිහට කස්ටමයිස් කරගන්න. මේකදී අපිට ඉතාමත්ම easy build එකක් තමයි තියෙන්නේ. ඉතින් මේකේ තියෙන මේ elements tools වගේ දේවල් භාවිත කරලා ඔයාලට පුළුවන් තමන්ගේ සයිට් එක ඔයාලට ඕන විදිහට කස්ටමයිස් කරගන්න හැකියාව තියෙනවා. මෙතන basics ගියාට පස්සේ අපිට මෙතන මේ එකේ තියෙන text ඒ වගේම image, slide flow, ඒ වගේම contact form, embedded code, map, gallery වගේ අපිට මෙතන බලා ගන්න පුළුවන් දේවල් ටික තියෙනවා. ඒ වගේම structure එකට වලට ගියාට පස්සේ එතනත් අපිට මේ විදිහට බලා ගන්න පුළුවන් option ටිකක් තියෙනවා. ඒ වගේම media වලට ගියාට පස්සේ මේ වගේ අපිට e-commerce වලට අදාළ elements වගේ දේවල් අපිට මෙතන බලා ගන්න පුළුවන්. හොඳයි ඉස්සෙල්ලාටම සුබ දවසක් ලැබෙන්න. අද මේ වීඩියෝ එක. ඉතින් මේ වීඩියෝ කරා මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නිවැරදිව කොහොමද අපි වෙබ්සයිට් එකක් හදාගන්නේ කියලා. ඉතින් මේ වෙබ්සයිට් එක හදාගද්දී ඔයාලට සාමාන්‍ය ප්‍රධාන වශයෙන්ම යූස් කරන්න පුළුවන් content management system වර්ග කිහිපයක් අපිට බලා ගන්න පුළුවන්. ඉතින් පළවෙනි එක තමයි ගොඩාක් අය දන්න WordPress කියන platform එක. ඉතින් වාට තියෙන්නේ මෙතන wordpress.com එකට ඇවිල්ලා අපිට මෙතනදී හදාගන්න පුළුවන් සයිට් එකක්. එහෙම නැත්නම් WordPress එකේ තියෙන යාලගේ WordPress org එකේ තියෙන මේ source code එක කරා වලට ඒ විදිහට හදාගන්න පුළුවන් වෙබ්සයිට් එකක්. ඉතින් අපිට මේ wordpress.com එකේ වෙබ්සයිට් එකක් හදනවා නම් අපිට free හදාගන්න පුළුවන්. ඉතින් ගොඩක්ම limitation සහිත තමයි මේකදී අපිට free හදාගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔයාලට පුළුවන් මෙතන wordpress.org එක කරා වෙබ්සයිට් එකක් හදාගන්න. ඉතින් මේ ටීම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ Weebly කියන platform එක කරා වෙබ්සයිට් එකක් හදාගන්න. ඉතින් ඔයාලට පුළුවන් Weebly කියලා search කරගන්න. Weebly වලට අමතරව ඔයාලට Wix වගේ platforms මේක සඳහා ඔයාලට use කරන්න පුළුවන්. ඉතින් online store එකක් වගේ හදනවා නම් ඔයාලට Shopify වගේ site එකකුත් ඔයාලට මෙතන භාවිත කරන්න හැකියාව තියෙනවා. දැන් විතර අපිට පුළුවන් Weebly එකට මේ ආකාරයට එන්න.
වීබ්ලේ කරලා වඩ පුළුවන් මෙන්න මෙතන මේ sign up බටන් එකට ක්ලික් කරගන්න. ඉතින් බ්‍රේසර් බලා ගන්න පුළුවන් sign up වෙන form එකක් තියෙනවා. වඩ පුළුවන් මෙතන තමන්ගේ first name, last name, සාමාන්‍ය මෙතන email address එක enter කරලා password එක හදාගෙන වඩ පුළුවන් මෙතන. control කියන බටන් එකට ක්ලික් කරලා වඩ තමන්ගේ account එක create කරගන්න හැකියාව තියෙනවා. ඊට පස්සේ පුළුවන් මෙතන ඇග්‍රීමන්ට් එකට ක්ලික් කරලා ටික් එක දාලා වල බලන්න අවශ්‍ය නම් බලන්න පුළුවන්. ඊට පස්සේ මෙතන කන්ට්‍රෝල් බටන් එක ක්ලික් කරලා අපිට පුළුවන් මේ ආකාරයට account එක ක්ලික් කරගන්න. इस पुलाव අපිට මෙතන I just need a website කියන උඩ ක්ලික් කරලා මේ ආකාරයට අපිට ඉදිරියට යන්න පුළුවන්. ඉතින් මෙතන පුළුවන් select a theme කියන තැන වාට පුළුවන් කැමති theme එකක් වාට මෙතනදී pick කරගන්න පුළුවන්. ඒ විදිහට මෙතන theme preview එක අපිට බලා ගන්න පුළුවන්. මෙන්න මේ වගේ තමයි මේකේ preview එක තියෙන්නේ. ඊළඟට මෙතන වාට බලා ගන්න පුළුවන් start editing කියන එකක් තියෙනවා. මෙන්න මේකට අපිට ක්ලික් කරගන්න පුළුවන්. ඉතින් ඔය විදිහට ක්ලික් කරගත්තා පස්සේ අපිට main editor කියලා මෙයාකට වෙනම අපිට page එකකට load වෙයි. ඊට අපිට පුළුවන් මෙතන domain name එකක් වලට මේ select කරගන්න පුළුවන්. ඒ වගේම වලට domain එකක් already තියෙනවා නම් ඔයාලට පුළුවන් කිසිම ගැටලුවකින් තොරව Weebly එකට තමන්ගේ domain එක connect කරලා use කරන්න හැකියාව තියෙනවා. ඊට අපිට මෙතන මෙයාලා සබ් ඩොමේන් එකක් ලබා දෙනවා. ඔයාලට පුළුවන් සබ් ඩොමේන් එක මෙතන choose කියන එකට ක්ලික් කරගන්න. ඊට පස්සේ ඔයාලට මේ විදිහට බලා ගන්න පුළුවන් ඩොමේන් එක set up වෙලා තියෙනවා. මෙතන done කියන එකට ක්ලික් කරගන්න ඉතින් තියෙන්නේ. ඊට පස්සේ ඔයාලට මෙතන අපිට පුළුවන් තමන්ගේ site එක අපිට අවශ්‍ය විදිහට customize කරගන්න මේකදී අපිට
ඉතාමත්ම easy build එකක් තමයි තියෙන්නේ. ඉතින් මේකේ තියෙන මේ elements tools වගේ දේවල් භාවිත කරලා ඔයාලට පුළුවන් තමන්ගේ site එක ඔයාලට ඕන විදිහට customize කරගන්න හැකියාව තියෙනවා. මෙතන basics ගියාට පස්සේ අපිට මෙතන මේ එකේ තියෙන text ඒ වගේම image slide flow ඒ වගේම contact form embedded code map gallery වගේ අපිට මෙතන බලා ගන්න පුළුවන් දේවල් ටික තියෙන. ඒ වගේම structure එකට වලට ගියාට පස්සේ එතනත් අපිට මේ විදිහට බලා ගන්න පුළුවන් option ටිකක් තියෙනවා. ඒ වගේ media වලට ගියාට පස්සේ මේ වගේ අපිට e-commerce වලට අදාළ elements වගේ දේවල් අපිට මෙතන බලා ගන්න පුළුවන්. හොඳයි ඉස්සෙල්ලාටම සුබ දවසක් ලැබෙනවා. අද මේ වීඩියෝ එකට. ඉතින් මේ වීඩියෝ කරා මොකද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. නිවැරදිව කොහොමද අපි වෙබ්සයිට් එකක් හදාගන්නේ කියලා. ඉතින් මේ වෙබ්සයිට් එක හදාගද්දී ඔයාලට සාමාන්‍ය ප්‍රධාන වශයෙන්ම යූස් කරන්න පුළුවන් content management system වගේ කීපයක් අපිට බලා ගන්න පුළුවන්. ඉතින් පළවෙනි එක තමයි ගොඩක් අය දන්න WordPress කියන platform එක. ඉතින් ඔයාලට තියෙන්නේ මෙතන wordpress.com එකට ඇවිල්ලා අපිට මෙතනදී හදා ගන්න පුළුවන් site එකක්. එහෙම නැත්නම් WordPress එකේ තියෙන යාලගේ WordPress org එකේ තියෙන මේ source code එක කරා ඔයාලට ඒ විදිහට හදා ගන්න පුළුවන් website එකක්. ඉතින් අපිට මේ wordpress.com එකේ website එකක් හදනවා නම් අපිට free හදා ගන්න පුළුවන්. ඉතින් ගොඩක්ම limitation සහිත තමයි මේකදී අපිට free හදා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔයාලට පුළුවන් මෙතන wordpress.org කරා website එකක් හදා ගන්න. ඉතින් මේ ටීම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ Weebly කියන platform එක කරා website එකක් හදා ගන්න. ඉතින් ඔයාලට පුළුවන් Weebly කියලා search කරගන්න. Weebly වලට අමතරව ඔයාලට Wix වගේ platform එකක් මේක සඳහා ඔයාලට use කරන්න පුළුවන්. ඉතින් online stock වගේ හදනවා නම් ඔයාලට Shopify වගේ site එකකුත් ඔයාලට මෙතන භාවිත කරන්න හැකියාව තියෙනවා. දැන් මෙතන අපිට පුළුවන් Weebly එකට මේ ආකාරයට එන්න. Weebly එකට ගිහලා වඩ පුළුවන් මෙන්න මෙතන මේ sign up බටන් එකට ක්ලික් කරගන්න. ඉතින් බ්‍රේසර් බලා ගන්න පුළුවන් sign up වෙන form එකක්. ඉතින් ඔයාලට පුළුවන් මෙතන තමන්ගේ first name last name සාමාන්‍ය මෙතන email address එක enter කරලා password එක හදාගෙන වඩ පුළුවන් මෙතන. control කියන බටන් එක ක්ලික් කරලා ඔයාලට සාමාන්‍ය account එක create කරගන්න හැකියාව තියෙනවා. ඊට පස්සේ පුළුවන් මෙතන ඇග්‍රීමන්ට් එකට ක්ලික් කරලා ටික් එක දාලා ඔයාලා බලන්න අවශ්‍ය නම් බලන්න පුළුවන්. ඊට පස්සේ මෙතන කන්ටිනියු බටන් එක ක්ලික් කරලා අපිට පුළුවන් මේ ආකාරයට account එක ක්‍රියේට් කරගන්න.
ඊට පුළුවන් අපිට මෙතන I just need a website කියන උඩ ක්ලික් කරලා මේ ආකාරයට අපිට ඉදිරියට යන්න පුළුවන්. ඉතින් මෙතන පුළුවන් select theme කියන තැන ඔයාලට පුළුවන් කැමති theme එකක් ඔයාලට මෙතනදී pick කරගන්න පුළුවන්. ඒ විදිහට මෙතන theme preview එක අපිට බලා ගන්න පුළුවන්. මෙන්න මේ වගේ තමයි මේකේ preview එක තියෙන්නේ. ඊළඟට මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් start editing කියන එකක් තියෙනවා. මෙන්න මේකට අපිට click කරගන්න පුළුවන්. ඉතින් ඔය විදිහට click කරගත්තට පස්සේ අපිට main editor කියලා මේකට වෙනම අපිට page එකකට load වෙයි. ඊට අපිට පුළුවන් මෙතන domain name එකක් ඔයාලට මේ select කරගන්න පුළුවන්. ඒ වගේම ඔයාලට domain එකක් already තියෙනවා නම් ඔයාලට පුළුවන් කිසිම ගැටලුවකින් තොරව Weebly එකට තමන්ගේ domain එක connect කරලා use කරන්න කියලා තියෙනවා. ඊට අපිට මෙතන මෙයාලා සබ් ඩොමේන් එකක් ලබා දෙනවා. ඔයාලට පුළුවන් සබ් ඩොමේන් එක මෙතන choose කෙනෙකුට ක්ලික් කරගන්න. ඊට පස්සේ ඔයාලට මේ විදිහට බලා ගන්න පුළුවන් ඩොමේන් එක set up වෙලා තියෙනවා. මෙතන done කෙනෙකුට ක්ලික් කරගන්න ඉතරයි තියෙන්නේ. ඊට පස්සේ ඔයාලට මෙතන අපිට පුළුවන් තමන්ගේ site එක අපිට අවශ්‍ය විදිහට customize කරගන්න. මේකදී අපිට ඉතාමත්ම easy build එකක් තමයි තියෙන්නේ. ඉතින් මේකේ තියෙන මේ elements tools වගේ දේවල් භාවිත කරලා ඔයාලට පුළුවන් තමන්ගේ site එක ඔයාලට ඕන විදිහට කස්ටමයිස් කරගන්න හැකියාව තියෙනවා. මෙතන බේසික්ස් ගියාට පස්සේ අපිට මෙතන මේ එකේ තියෙන ටෙක්ස්ට් ඒ වගේම ඉමේජ්, ස්ලයිඩ් ස්ලෝ, ඒ වගේම contact form, embedded code, map, gallery වගේ අපිට මෙතන බලා ගන්න පුළුවන් දේවල් ටික තියෙනවා. ඒ වගේම ස්ට්‍රක්චර් එකට වලට ගියාට පස්සේ එතනත් අපිට මේ විදිහට බලා ගන්න පුළුවන් ඔප්ෂන් ටිකක් තියෙනවා. ඒ වගේම මීඩියා වලට ගියාට පස්සේ මේ වගේ අපිට e-commerce වලට දාලා elements වගේ දේවල් අපිට මෙතන බලා ගන්න පුළුවන්. හොඳයි ඉස්සෙල්ලාටම සුබ දවසක් ලැබෙනවා. අද මේ වීඩියෝ එකට. ඉතින් මේ වීඩියෝ කරා මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නිවැරදිව කොහොමද අපි වෙබ්සයිට් එකක් හදාගන්නේ කියලා. ඉතින් මේ වෙබ්සයිට් එක හදාගද්දී ඔයාලට සාමාන්‍ය ප්‍රධාන වශයෙන්ම යූස් කරන්න පුළුවන් content management system වර්ග කිහිපයක් අපිට බලා ගන්න පුළුවන්. ඉතින් පළවෙනි එක තමයි ගොඩාක් අය දන්න WordPress කියන platform එක. ඉතින් වාට දෙන්නේ මෙතන wordpress.com එකට ඇවිල්ලා අපිට මෙතනදී හදා ගන්න පුළුවන් site එකක්. එහෙම නැත්නම් WordPress එකේ තියෙන යාලගේ WordPress org එකේ තියෙන මේ source code එක කරා වාට ඒ විදිහට හදා ගන්න පුළුවන් වෙබ්සයිට් එකක්. ඉතින් අපිට මේ wordpress.com එකේ වෙබ්සයිට් එකක් හදනවා නම් අපිට free හදා ගන්න පුළුවන්. ඉතින් ගොඩක්ම limitation සහිත තමයි මේකදී අපිට free හදා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔයාලට පුළුවන් මෙතන wordpress.org එක කරා වෙබ්සයිට් එකක් හදා ගන්න. ඉතින් මේ ටීම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ Weebly කියන platform එක කරා වෙබ්සයිට් එකක් හදා ගන්න. ඉතින් ඔයාලට පුළුවන් Weebly කියලා search කරගන්න. Weebly වලට අමතරව ඔයාලට Wix වගේ platform එකක් මේක සඳහා ඔයාලට use කරන්න පුළුවන්. ඉතින් online stock වගේ හදනවා නම් ඔයාලට Shopify වගේ site එකකුත් ඔයාලට මෙතන භාවිත කරන්න හැකියාව තියෙනවා.
දැන් විතර අපිට පුළුවන් Weebly එකට මේ ආකාරයට එන්න. Weebly එකට වඩා පුළුවන් මෙන්න මෙතන මේ sign up button එකට ක්ලික් කරගන්න. ඉතින් අපිට ඒකට බලා ගන්න පුළුවන් sign up වෙන form එකක්. ඉතින් ඔයාලට පුළුවන් මෙතන තමන්ගේ first name, last name, සාමාන්‍ය මෙතන email address එක enter කරලා password එක හදාගෙන වඩ පුළුවන් මෙතන. control කියන බටන් එකට ක්ලික් කරලා වඩ තමන්ගේ account එක create කරගන්න හැකියාව තියෙනවා. ඊට පස්සේ පුළුවන් මෙතන ඇග්‍රීමන්ට් එකට ක්ලික් කරලා ටික් එක දාලා ඔයාලා බලන්න අවශ්‍ය නම් බලන්න පුළුවන්. ඊට පස්සේ මෙතන කන්ට්‍රි බටන් එක ක්ලික් කරලා අපිට පුළුවන් මේ ආකාරයට account එක ක්‍රියේට් කරගන්න. ඉතින් පුළුවන් අපිට මෙතන I just need a website කියන උඩ ක්ලික් කරලා මේ ආකාරයට අපිට ඉදිරියට යන්න පුළුවන්. ඉතින් මෙතන පුළුවන් select a theme කියන තැන ඔයාලට පුළුවන් කැමති theme එකක් ඔයාලට මෙතනදී pick කරගන්න පුළුවන්. ඒ විදිහට මෙතන theme preview එක අපිට බලා ගන්න පුළුවන්. මෙන්න මේ වගේ තමයි මේකේ preview එක තියෙන්නේ. ඊළඟට මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් start editing කියන එකක් තියෙනවා. මෙන්න උඩ අපිට ක්ලික් කරගන්න පුළුවන්. ඉතින් ඔය විදිහට ක්ලික් කරගත්තට පස්සේ අපිට main editor කියලා මේකට වෙනම අපිට page එකකට load වෙයි. ඊට අපිට පුළුවන් මේකේ domain name එකක් ඔයාලට මේ select කරගන්න පුළුවන්. ඒ වගේම ඔයාලට domain එකක් already තියෙනවා නම් ඔයාලට පුළුවන් කිසිම ගැටලුවකින් තොරව Weebly එකට තමන්ගේ domain එක connect කරලා use කරන්න හැකියාව තියෙනවා. ඊට පස්සේ අපිට මෙතන මෙයාලා සබ් ඩොමේන් එකක් ලබා දෙනවා. ඔයාලට පුළුවන් සබ් ඩොමේන් එක මෙතන choose කියන උඩ ක්ලික් කරගන්න. ඊට පස්සේ ඔයාලට මේ විදිහට බලා ගන්න පුළුවන් ඩොමේන් එක setup වෙලා තියෙනවා. මෙතන done කියන උඩ ක්ලික් කරගන්න ඉතරයි තියෙන්නේ. ඊට පස්සේ ඔයාලට මෙතන
අපිට පුළුවන් තමන්ගේ සයිට් එක අපිට අවශ්‍ය විදිහට කස්ටමයිස් කරගන්න මේකදී අපිට ඉතාමත්ම easy build එකක් තමයි තියෙන්නේ. ඉතින් මේකේ තියෙන මේ elements tools වගේ දේවල් භාවිත කරලා ඔයාලට පුළුවන් තමන්ගේ සයිට් එක ඔයාලට ඕන විදිහට කස්ටමයිස් කරගන්න හැකියාව තියෙනවා. මෙතන basics ගියාට පස්සේ අපිට මෙතන මේ එකේ තියෙන text ඒ වගේම image slides flow ඒ වගේම contact form embedded code map gallery වගේ අපිට මෙතන බලා ගන්න පුළුවන් දේවල් ටික තියෙන වගේම structure එකට වලට ගියාට පස්සේ එතනත් අපිට මේ විදිහට බලා ගන්න පුළුවන් option ටිකක් තියෙනවා. වගේ media වලට ගියාට පස්සේ මේ වගේ අපිට e-commerce වලට අදාළ elements වගේ දේවල් අපිට මෙතන බලා ගන්න පුළුවන්.